ඉතින් අද වෙනකොට නම් ෆ්ලැග්ෂිප් ෆෝන් සෑහෙන ගණන් ගිහිල්ලා. හැබැයි මේ අතර මිඩ් රේන්ජ් ෆෝන් සෑහෙන ෆ්ලැග්ෂිප් වලට කිට්ටු කරනවා. මේකට තවත් හොඳ උදාහරණයක් තමා Honor 400 කියන්නේ. මේ වෙනකොට ෆ්ලැග්ෂිප් එකකවත් නැති ෆීචර්ස්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් image to video වගේ AI tool එකක් inbuilt ෆෝන් එකටම ලැබෙන පළවෙනි ස්මාර්ට්ෆෝන් එකක් මේක. මේකට Google AI tools පාවිච්චි කරලා තියෙනවා. හැබැයි මේක පාවිච්චි කරලා වාට Google එකට මුදල් ගෙවන්නේ නැතුවම අවුරුදු ගාණක් පරණ ෆොටෝ එකක් එහෙමත් නැත්නම් ඔයා දැන් කැප්චර් කරපු ෆොටෝ එකක් වුණත් 5 second වීඩියෝ එකකට කන්වර්ට් කරගන්න පුළුවන්කම තියෙනවා. විශේෂත්වය තමයි මේක නිකම්ම AI tool එකක් නෙමෙයි. මොකද අපිට image to video වගේ AI tools ඕන තරම් online බලා ගන්න පුළුවන්. හැබැයි මේකට Google AI use කරලා තියෙන නිසා මාරම රියලිස්ටික් ඒ වගේ මාරම ඩීටේල් වීඩියෝ එකක් මේකෙන් අවුට්පුට් එක විදිහට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ Honor 400 එක ගොඩක් දුරට ලංකාවේ රිලීස් වුණොත් රුපියල් 1,30,000ත් රුපියල් 1,50,000ත් අතර මුදලකට රිලීස් වෙයි. හැබැයි මේක රුපියල් 1,30,000ට කිට්ටු කරන තරමට මේ ප්‍රයිස් එකට මාරම සුපිරි ෆෝන් එකක් වෙනවා. සාමාන්‍යයෙන් මේ ප්‍රයිස් එකට තියෙන Redmi Note 14 Pro Plus එකට වඩා මේක ගොඩක් පැති වලින් ඉස්සරහින් ඉන්නවා. මේකේ කලර්ස් වලින් නම් desert gold color එක තමයි ගොඩක්ම ලස්සන. ඒ වගේම මේකේ තියෙන flat design එක නිසා, විශේෂයෙන් flat front and back designs නිසා මේකට තියෙන frame එකත් එක්ක සෑහෙන හොඳ expensive feel එකක් අරන් දීලා තියෙනවා. මේකට තියෙන 6.55 inch display එක නිසා සාමාන්‍ය අපි දන්න 6.7 inch ෆෝන් වලට වඩා ටිකක් කම්පැක්ට් ඒ වගේම one hand usability එක අතින් හොඳ ෆෝන් එකක් වෙනවා. මීට අමතරව IP66 water and dust resistant තියෙන නිසා වැසෙන් දූවිල්ලෙන් වුණත් ලොකුවට පරිස්සම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අනිත් එක මේ ඩිස්ප්ලේ එකේ bezels සෑහෙන්න අඩු කරලා තියෙනවා. ෆ්ලැග්ෂිප් එකක් තරම bezels අඩු නිසා සාමාන්‍යයෙන් මේ ප්‍රයිස් එකකට වඩා ටිකක් වැඩි Samsung A55 වගේ ස්මාර්ට්ෆෝන් එක බලද්දි සෑහෙන ලොකු වෙනසක් අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් Honor සමාගම කොහොමත් eye health ගැන සෑහෙන හිතලා ඩිස්ප්ලේස් හදන නිසා මේකටත් 3840Hz PWM dimming frequency එකක් දීලා තියෙනවා. මේකෙන් low brightness level වලදී වුණත් flickering අඩු කරලා. ඒ කියන්නේ සරලවම ගත්තොත් display එකේ ගැහෙන ගතිය සෑහෙන අඩු කරලා අපේ ඇස් වලට මාර පහසුවක් වෙනවා. low brightness වලදී එහෙම වුණාට මෙයාට 5000 nits වෙනකම් peak HDR brightness level එකට යන්න පුළුවන්කමක් තියෙනවා. AMOLED display එක උනත් 120Hz වෙනකම් යන්න පුළුවන් නිසා උපරිම smooth display experience එකක් මේකෙන් ගන්න පුළුවන්. ෆිල්ම් එකක් බලද්දී ගේම් එකක් ගහද්දි මේකෙන් ස්ටීරියෝ ස්පීකර් සෙටප් එකක් සෑහෙන උදව්වක් වෙනවා. ඉතින් මේක විශේෂයෙන්ම කතා කරන්න ඕන පාර්ට් එකක් තමයි මේකේ කැමරා එක. මොකද ෆ්ලැග්ෂිප් වලවත් නැති ලෙවල් එකට AI use කරලා තියෙන නිසා සමහර ෆ්ලැග්ෂිප් වලටත් වඩා හොඳට මෙයාට zoom shots ගන්න පුළුවන්. හැබැයි Honor 400 එකේ නම් තියෙන dual camera setup එකක්. 200 megapixel OIS EIS කියන main sensor එක අනිත් එක 12 megapixel ultra wide camera එක. ඉතින් මේක අපිට අඩුම තරමේ zoom camera එකක් එහෙම නැත්නම් telephoto camera එකක්වත් බලා ගන්න පුළුවන් කමක් නැහැ. හැබැයි Honor 400 Pro එකේ නම් අපිට 3 times telephoto camera එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ really magic එක තියෙන්නේ. මොකද මෙයාගේ මේ 200 megapixel main cam එක use කරලා අපිට 30 times වෙනකන් zoom shots ගන්න පුළුවන්. මේකේ තියෙන AI RAW large model එක නිසා අපිට ගන්න 30 times image එකක් වුණත් මාරම විදිහට details බලා ගන්නත් පුළුවන්. ඒ කියන්නේ සරල භාෂාවෙන් ගත්තොත් 30 times zoom කරලා ගන්න ෆොටෝ එකක් මේ ෆෝන් එක AI පාවිච්චි කරලා process කරලා detail වැඩි කරලා දෙනවා. මේකට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක තියෙන්න ඕනේ. හැබැයි මේකෙන් සමහර ෆ්ලැග්ෂිප් වල zoom shots වලටත් වඩා හොඳ ෆයිනල් අවුට්පුට් එකක් නම් ගන්න පුළුවන්. මීට අමතරව හැම ස්මාර්ට්ෆෝන් එකම වගේ මේ දවස්වල තියෙන object eraser tools, AI enhance, AI object replace වගේ generative AI features උත් ලබා දීලා තියෙනවා. ඉතින් මීට අමතරව මේකට 50 megapixel selfie camera එකක් තියෙනවා. 4K 60 fps දක්වා වීඩියෝ ෂූට් කරන්නත් හැකියාව තියෙනවා. ඉතින් ෆොටෝ සැම්පල්ස් ගැන, ෆොටෝ ක්වොලිටි එක ගැන, වීඩියෝ ක්වොලිටි එක ගැන මට දැම්ම කියන්න බෑ. මම මේ ෆෝන් එක අරගෙන රිවිව් එකක් කළොත් ඒක නැත් අපි ඉස්සරහදී කතා කරමු. හොඳයි. ෆෝන් එකේ performance ගැන කතා කරද්දී මේකට තියෙන Snapdragon 7 Gen 3 කියන chipset එක. ඉතින් මේක ගොඩක් mid range smartphone වල අපිට බලා ගන්න පුළුවන් chipset එකක්. ඉතින් මීට අමතරව මේකට 8GB plus 256GB storage එකේ ඉඳන් 12GB plus 512GB වෙනකන් storage options බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේකේ OS එක පැත්තට આવොත් මේකට තියෙන්නේ Android 15 base කරගත්තු එයාලගේ Magic OS එක. ඉතින් විශේෂම කාරණය තමයි මම mid range phone versus flagship phone video එකේ කිව්වා සාමාන්‍යයෙන් mid range වල අපිට updates හම්බෙන්නේ අවුරුදු 2-3ක්. flagship වල විශේෂත්වය තමයි ඒවට අවුරුදු 6-7ක් විතර updates හම්බෙනවා. හැබැයි මේ ස්මාර්ට්ෆෝන් එකේ විශේෂත්වය මේකටත් ඔයාට 6 years වෙනකන් Android major updates ලබා දෙනවා කියලා ඒගොල්ලෝ කියලා තියෙනවා. ඉතින් ඒ අතින් බැලුවාම mid range මේ වෙද්දි සෑහෙන flagship වලට සමානයි. ෆෝන් එකේ බැටරි එක ගැන කතා කරද්දි
මේකට තියෙන 6000 මිලියම් පව සිලිකන් කාබන් බැට්‍රිය එකක්. ඉතින් අපි සිලිකන් කාබන් බැට්‍රීස් ගැන ගොඩක් වීඩියෝස් වලදී කතා කරලා තියෙනවා. මේ ෆෝන් එකෙත් ඉතින් අපිට ගොඩක් හොඳ බැටරි ලයිෆ් එකක් බලා ගන්න පුළුවන්. මීට අමතරව මේකට 80 watt ෆාස්ට් චාර්ජිනුත් ලබා දීලා තියෙනවා. ඉතින් එයාලා නම් කියන්නේ මේක විනාඩි 15ක චාර්ජ් එකකින් 40% දක්වා චාර්ජ් කරගන්න පුළුවන්කම තියෙනවා කියලා. මීට අමතරව මේක 5G ස්මාර්ට්ෆෝන් එකක්. මීටත් අමතරව අපිට මේකේ ඉන් ඩිස්ප්ලේ ෆින්ගර්ප්‍රින්ට් ස්කෑනර් එකකුත් බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඕවරෝල් වශයෙන් ගත්තහම ගොඩක් හොඳ මිඩ් රේන්ජ් ඔප්ෂන් එකක් විදිහට අපිට මේක හඳුනන්න පුළුවන්කම තියෙනවා. අමතක කරන්න එපා මේක රුපියල් 1,30,000ත් 1,50,000ත් අතර මුදලකට තමයි ලංකාවේ රිලීස් වුණොත් රිලීස් වෙන්නේ. දැන් අද කාලේ වෙනකොට මිඩ් රේන්ජ් කියන්නේ සාමාන්‍යයෙන් රුපියල් 80,000ත් ලක්ෂෙත් ඉඳන් ලක්ෂ 2 විතර වෙනකොට අපිට මිඩ් රේන්ජ් ෆෝන් බලා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් මේ Samsung A56 වගේ ස්මාර්ට්ෆෝන් එක බලද්දි මේ Honor 400 කියන්නේ සෑහෙන මිඩ් රේන්ජ් ස්මාර්ට්ෆෝන් එකක් වුණාට සෑහෙන ෆ්ලැග්ෂිප් වලට සමාන ෆෝන් එකක්. ඉතින් ඒ නිසා මට හිතුණා අඩුමතරම මේ විදිහට හරි වීඩියෝ එකක් හදලා මේක ගැන ඔයාලත් එක්ක කතා කරන්න. ඉතින් ඉස්සරහදී මට ෆෝන් එක ලැබුණොත් මම මේ ගැන රිවිව් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයා මොකද හිතන්නේ Honor 400 එක ගැන? ඒ වගේම ඔයා මොකද හිතන්නේ මිඩ් රේන්ජ් ෆෝන්ස් මේ වෙද්දි ෆ්ලැග්ෂිප් වලට කොයිතරම්නම් සමාන වෙලා තියෙනවද කියලා? ඔයාගේ දසුත් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. තවත් මේ වගේ අලුත් වීඩියෝස් බලන්න SL Rev TV subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඒකම ඔයාලා හැමෝටම සුබ දවසක්. ස්මාර්ට් විදියට ඉන්න.